ආයිබෝවන් යාළුවනේ. ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා චම්දුටෙක් YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද වීඩියෝ එකක් නිවැරදිව CapCut එකකින් edit කරගන්න කියලා. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එකේ ගොඩක් පැහැදිලි කිරීම් කරනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ පොඩි අඩුපාඩුත් සිද්ධ වෙනවා. අන්තිමේට මම CapCut එකේ export කියන option එකට යද්දී ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැනටමත් මෙන්න මේක හරිද guys. ඉතින් මම මේ දැනුත් මම මුලින්ම කරන්නේ guys වීඩියෝ එක shoot කරලා හරිද? يعني වීඩියෝ එකට අදාළ කොටස් shoot කරලා මගේ අතින් සිද්ධ වෙච්ච අඩුපාඩුව මුලින් මම පැහැදිලි කරලා දීලා මම ඊට පස්සේ එතන ඉඳන් මම ඒක කියලා දෙනවා guys. හරිද? ඉතින් එතකොට ඔයගොල්ලන්ට අවධානයෙන් මේක බලන්න පුළුවන්. ඉතින් හරි. ඉතින් මේ මට software පොඩි අවුල් තියෙන හින්දා guys එහෙම වෙන්නේ. මොකද මට තාම හරියටම screen record කරන්න පුළුවන් දෙයක් හරියට තාම සෙට් වුන්නේ නැහැ. හරිද? ඉතින් මට හරියටම high quality වලින් ඉතින් screen record කරන්නත් තාම අමාරුයි. ඉතින් එහෙම දෙයක් තියෙනවා. හරි guys, කොහොම වුණත් දැන් මම ඔයගොල්ලන්ට කිව්වා ඉතින් මට export කරද්දි මට ඒ ටික record කරගන්න බැරි වුණා. හරිද guys? record වුණාට ඒ ටික පැහැදිලි නැහැ. ඔයගොල්ලන්ට ඒක පේන්නේ නැහැ. හරි guys. ඉතින් දැන් මේ වීඩියෝ එකේ අන්තර්ගතය වෙන්නේ ඔන්න ඕක. ඉතින් CapCut එකේ තියෙන හැමදේම ගොඩක් පැහැදිලිව මගේ කියලා දෙනවා. ඉතින් අවධානයෙන් අහන් ඉන්න. ඉතින් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ අවසානයේදී. ඉතින් like එකක් දාන්න. පැත්තේ තියෙන bell icon එකත් all press කරන්න, subscribe කරන්න මතක ඇතුව subscribe කරන්න, bell icon එකත් all press කරලා තියාගන්න. ඉතින් මම දිගටම YouTube content හදන විදිය, ඊට පස්සේ YouTube monetization ගද්දි වැදගත් වෙන්නේ මොනවද, ඊට පස්සේ YouTube එකේ security එක ගැන, ඊට පස්සේ YouTube watermark ඔය වගේ, ඊට පස්සේ copyright claim, copyright strike ඒ වගේ ගොඩක් දේවල් YouTube එකේ කියලා දෙනවා. ඉතින් මතක ඇතුව පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all press කරලා තියාගන්න. එහෙනම් creators අපි යමු වීඩියෝ එකට. මේ චම්දුටෙක්. ඉතින් guys ඔයගොල්ලෝ දැන් මම දාන වීඩියෝ එක බලන්න. ඉතින් ඒක තමයි මම edit කරපු වීඩියෝ එක edit කරලා කියලා දෙන වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක කොහොමද කියලා බලලා ඊට පස්සේ යන්න වීඩියෝ එකට. ඉතින් ඒක තප්පර 59ක් වගේ තියෙන, يعني විනාඩියක් වගේ කාලයක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඒක බලන්න. ඉතින් බලලා තීරණය කරන්න කොහොමද මේ වීඩියෝ එක හොඳයිද නරකයිද කියලා. ඉතින් ඒ වීඩියෝ එක ගැනත් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් guys අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ දැන් ඔයාලා ඉන්නේ මේ CapCut video editor app එක ඇතුලේ. ඉතින් ෆෝන් එකෙන් YouTube content හදන content creatorsලා මාත් එක්ක අවුලක් ගන්න එපා. මොකද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ content එකක් laptop එකක් එහෙම නැත්නම් desktop එකක් ආධාරයෙන් නිර්මාණය කරගන්න කොහොමද කියන එක. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ අන්තර්ගතය යන්නේ ඒකයි. ඉතින් මම වෙනම ෆෝන් එකෙන් videos edit කරන විදිය CapCut එක පාවිච්චි කරලා videos edit කරගන්න විදිය මම වෙනම tutorial එකක් ඔයාලට අරගෙන එනවා. ඉතින් ඒක එක වීඩියෝ එක ගොඩක් දුරට එක වීඩියෝ එක වෙයි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හදන්න මම videos තුනක් පාවිච්චි කරනවා. ඉතින් ඒවා copyright නැති videos ඉතින් සමහර content දැකලා තියෙනවා copyright කියන්නේ කොහොමද කියන්නේ තව කෙනෙක්ගේ වීඩියෝ එකක් තමන්
අරගෙන එක පොඩි පොඩි වෙනස්කම් කරලා එක්ක එක ස්පීඩ් කරලා එහෙම නැත්නම් ස්ලෝ කරලා වගේ පොඩි පොඩි වෙනස්කම් කරලා කොපිරයිට් කියන එකට පොඩ්ඩක් පිටක් තියාගෙන තියෙනවා. ඉතින් ඊට වඩා යාළුවනේ ඔයගොල්ලන්ට අදාළ කැටගරි එකේ වීඩියෝස් හොයාගන්න වෙබ්සයිට්ස් තියෙනවා. ඉතින් මම ඒක ගැන වෙනම වීඩියෝ කරන්න ඔයගොල්ලෝ කැමති නම් පහලින් මට කමෙන්ට් එකක් දාන්න. එහෙම වෙබ්සයිට් මොනවාද කියලා ඒවා අරන් එන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ ගිහින් මම දාන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඒක. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකට යමු එහෙමම. දැන් ඔයගොල්ලෝ ඉන්නේ මේ CapCut වීඩියෝ ටැබ් එක ඇතුලේ. ඉතින් ඔයගොල්ලන්ට වෙන විදිහට පේනවා ඇති create project click කරලා අපි යමු මේක ඇතුලට. ඔයාලුනේ දැන් ඔයාලා ඉන්නේ ඒ create videos create කරන CapCut video editor එක ඇතුලේ. දැන් ඔයගොල්ලෝ මෙතන පේන ඇති import කියලා මෙන්න මෙතන මේ plus icon එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ click කරගන්න. මේ click කරගෙන දැන් ඔයගොල්ලෝ download කරපු photo එකක් එහෙම නැත්නම් video එකක් මොකක්ම හරි ඔයගොල්ලෝ content එක හදන්න උපකාර කරගන්න මොකක් හරි එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නේද? එහෙම තුනසන් බෑනේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ download කරගත්ත videos ටික තමයි දාගන්න. මේ විදිහට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේ videos ටික දාගන්න. ඉතින් දැන් මම පෙන්නනවා මම කිව්වා videos තුනක් ready කරගෙන ඉන්නවා කියලා. ඉතින් මම මේ videos තුන දාගෙන තමයි යාළුවනේ ඔයගොල්ලන්ට මේකේ තියෙන හැම දෙයක්ම වගේ කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් හැම දෙයක්ම බැරි වුණත් මම පුළුවන් උපරිමයෙන් මේකට සාධාරණයක් කරන්න. ඉතින් ඔයගොල්ලෝ මේක බලනකොට data ඊළඟ කරලා බලනකොට ඉතින් පුළුවන් සාධාරණයක් මම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලට තියෙනවා නම් පාලින් කමෙන්ට් කරන්න වීඩියෝ අවසානයේදී. ඉතින් වීඩියෝ like එකක් දාන්න. මම subscribe කරුනේ නැති කට්ටිය මම subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න. මගේ videos ළඟටම ඔයගොල්ලෝගේ තාවරම ගෙන්න ගන්න. ඉතින් මම subscribe කරලා තියාගන්න. ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලෝ මේකට දැන් දාගත්ත මේ videos තුන. හරි videos තුන කියන්නේ ඔයගොල්ලෝ ගාව තියෙන videos තුනනේ මෙතන දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් මුලින්ම දැන් plan කරගෙන ඉන්නනේ. මුලින්ම මේගොල්ලෝගේ script එකේ ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා මේ video එකේ මේ කොටස මුලින්ම දානවා. එතකොට දැන් මම හිතාගෙන මෙන්න මේක මුලින්ම දාන්න. හරිද? ඔයගොල්ලෝ වෙන තියෙන මේ plus icon එක click කරාම video එකේ මෙන්න මෙතනට වැටෙනවා. මම මේ basic යාළුවනේ කියලා දෙන්නේ. ඉතින් ඒක ගැන උල්ගන්න එපා. මම මෙතන අපි කියන්නේ අර මේක CapCut කාපු set එකට නෙමෙයි මම කියලා දෙන්නේ. CapCut එක ගැන මෙලෝ මොකුලක් දන්නේ නැති අන්ත බිඳුවේ ඉන්න set එකට තමයි මම කියලා දෙන්නේ. ඉතින් YouTube කියන්නේ ගේම ගන්න උඩ platform එකක්. ඉතින් මම දිගටම YouTube ගැන ලගි content හදන යන videos upload කරනවා. ඉතින් ඉස්සරහට online site වලින් online earn කරන්න පුළුවන් option එක මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ මම subscribe කරලා තියාගන්න කිව්වේ ඒකයි. මගේ videos ඔයගොල්ලන්ගේ කාවරම ගෙන ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම ready කරගත්තේ මෙන්න මේක. බලමු මම හිතනවා මේක පොඩ්ඩක් මාරු කරනවා. ඒටම ඒටයි. බලමු video ගැලපෙන විදිහට අපි හදමු. ඉතින් මේ ඔක්කොම මේ sound නැති videos sound යන්නේ නැහැ මේවයි. මම ඔයාලට play කරලා පෙන්නන්නම්. පේන දිහා නේ මේක කිසිම sound එකක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේ video දැන්ටමත් ඔයගොල්ලෝ බලලා තියෙන්නේ. මුලදීම. ඉතින් හරි. ඉතින් ක්‍රියේටර්ස් ඔයගොල්ලන්ට පේන ඇති මේ videos දැන් මම ගත්තේ කොහෙන්ද කියලා හිතනවත් ඇති. ඉතින් මම ගත්තේ මොකෙන්ද එහෙම තියම මම වෙනම වීඩියෝ එකක් අරගෙන ඉඳන් මේ වගේ වීඩියෝස් අරගන්නේ කොහෙන්ද ඒව ගත්ති මොන ප්‍රශ්නේ නැති වෙනවද ඒ වගේ දේවල් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ඉදිරි වීඩියෝ එකකින්. හරි යාළුවනේ දැන් ඔයගොල්ලෝ දැක්කනේ මේකට good sound එකක් නැහැ කියලා. ඉතින් දැන් මේකට අපි sound එකක් දාන්නේ කොහොමද? මේ sound එක දාන්නේ මෙන්න මේ විදිහට import කියන තැනට ගියා. ඊට පස්සේ ඔයගොල්ලෝ ready කරගත්ත මොකක් හරි සින්දුවක්. හරි මොකක් හරි සින්දුවක් කියන්නේ යාළුවනේ YouTube වල ඔයගොල්ලෝ දන්නවා copyright ප්‍රතින සින්දු දාන්න බෑ. හරි මම copyright ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ බලන්න. මම පහල description එකේ මේ වීඩියෝ එකේ link එක දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේන තියෙනවා මම දැන් මෙතන download කරන් තියෙනවා. music එකක්. මේක music එකක් ඇත්තටම හරි යාළුවෝ ඔන්න. මේ music එක මම download කරගත්තේ YouTube Studio කියන YouTube Studio එකේ අපිට creators ට දීලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා YouTube කරන හැමෝම වගේ දන්නවා. ඉතින් නොදන්න අයත් දැනගන්න. ඔයගොල්ලන්ට copyright වදින්නේ නැති සුපිරිම සින්දු ටිකක් හොයාගන්න පුළුවන් තැනක් තමයි YouTube Audio Library කියලා කියන්නේ. ඉතින් YouTube Audio Library එකේ ඔන්න දැන් වීඩියෝ මම ඔකට දානවා. ඉතින් යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති ඔයාලා ඉන්නේ audio library එකේ. ඉතින් මේ මගේ channel එකේ audio library එකේ. ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේම ඔයගොල්ලෝගේ channel එකේ බලා ගන්න පුළුවන් audio library කියලා වෙනම category එකක් ඔයගොල්ලන්ගේ වෙන මේ channel එකට ආපුවම පස්සේ මේ dashboard content analytics ඒවා comment section එකේ යටටම ආපුවම තියෙනවා settings වල ටිකක් උඩින් මේ යටටම ආපුවම ඔයගොල්ලෝ බලා ගන්න ඕන මෙන්න මෙතන තියෙනවා audio library කියලා. ඉතින් ඔන්න ඔතනින් ඔයගොල්ලන්ට copyright වදින්නේ නැති YouTube එකේ ඔයගොල්ලන්ට තියලා තියෙන සින්දු ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයක් download කරගන්න පුළුවන්. කිසිම permission එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඉතින් ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න ඕන මේකේ ඔයගොල්ලන්ට උඩින්ම කියන්නේ මෙන්න මේ හරිය මම පේන්න දැන් බලන්න මෙන්න මේ හරිය ඔයගොල්ලන්ට මුලින්ම channel එකට මුලින්ම ඇවිත් මෙන්න මේ මෙතන audio library එකෙන් දැන් click කරලා මෙතනට එද්දි ඔයගොල්ලෝගෙන් අහනවා YouTube එකේ මේ audio පාවිච්චි කරන්න terms and conditions ටිකක් තියෙනවා. ඉතින් ඒවට ඔයගොල්ලෝ agree වෙනවද කියලා. ඉතින් ඔයගොල්ලෝ ඒක agree කියලා ඒක උඩ click කරොත් තමයි ඔයගොල්ලන්ට මේක හරියටම use කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ ඒවට agree වෙනවා. ඔයගොල්ලෝගේ ඒකේ විශේෂ දෙයක් නැහැ. කොහොමත් ඔයගොල්ලෝ මේ දැන් සාමාන්‍යයෙන් comment section එක නෙමෙයි sorry වලදන comment section නෙමෙයි description එකට වැටෙනවා ඔයගොල්ලෝ මේ සින්දුව ගත්තේ කොතනින්ද මේ සින්දුවේ අයිති කාටද වගේ දේවල් විස්තර ටිකක් වෙනමම එනවා. ඉතින් ඒකට තමයි ඔයගොල්ලෝ permission ඉල්ලන්නේ. ඉතින් ඒක දෙන්න ඒක ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි යාළුවනේ ඉතින් දැන් මෙතනින් තෝරගමු හොඳ සින්දුවක් බලමු.
ඒකත් අපේ වීඩියෝ එකට හරියන්නේ නැහැ සෙට් වෙන්නේ ෆාස්ට් එඩිය පොඩ වෙන පැත්තකට යමු ඔයගොල්ලන්ට පේන්නේ නැති මෙන්න මේ කෙරවලේ තියෙන ඊතලයක් මෙන්න මේ ක්ලික් කරලා අනිත් පැත්තට යන්න පුළුවන් ඔන්න හරි ඒක ටිකක් සෙට් වගේ ඒක බලමු ඔව් ඒක හරියන්නේ ඒක ටිකක් සෙට් වගේ ඉතින් යාළුවනේ ඔන්න මම මෙන්න මේ සිද්දුව තෝරගන්නවා එකට මම මේක හොඳයි කියලා හිතෙනවා මට ඔන්න පොඩ්ඩක් මේ ස්කිප් කරලා මේක ප්‍රශ්නයක් නෑ අපි මේක මෙතනින් කොල්ල පේන ඇති මෙතන ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා අනේ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පේනවා ඇති ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඒ කොටස හරි යාළුවනේ ඔන්න ඒක දැන් මේකට ඩවුන්ලෝඩ් වෙනවා ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති ඩවුන්ලෝඩ් වෙනවා හරියටම අපි දෙවුටියක් මේක ඩවුන්ලෝඩ් වෙන වෙලාව ඒ සිල්දු විනාඩි 2:44ක් තියෙන අපිට එච්චර ලොකු කාලයක් අවශ්‍ය නැහැ අපි චූටි වීඩියෝවක් හදන්නේ ඉතින් හරියනවා බලමු මේක ඇප්ලයි කරලා සිල්දුවට කොහොම වෙයිද කියලා ඉතින් ක්‍රියේටර්ස් ඔන්න ඔයගොල්ලෝ දැන් දැක්කා කොහොමද ඔඩියෝ ලයිබ්‍රරි එකෙන් අපි වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා ඉතින් guys එහෙනම් දැන් අපි මේකත් මෙහෙම ඔයගොල්ලෝ මෙහෙමයි ඔයගොල්ලන්ට පේන්නේ දැන් මෙන්න මේ මම හෙට මෙහෙට කරනවා පේනද මේ ඉරක් තියෙන මෙන්න මෙතන ඔය ඔන්න ඔය ඉර හෙට මෙහෙට කරද්දී වීඩියෝ එකත් හෙට මෙහෙට වෙනස් වෙනවා හරිද ඉතින් ඔයගොල්ලන්ට ඕන තැනකින් මේ ඉර උදව් කරගෙන ඔයගොල්ලන්ට ඕන තැනකින් තියලා ඔන්න තියලා මෙන්න මේ ඔන්න ඉතින් තියලා යාළුවනේ ඔයගොල්ලෝ දැන් කැමති තැනක් හරි දැන් මම නම් කැමති මේ ඉස්සරහට දාලා ඔන්න ඔක් කරන්න ඉතින් guys මම මේ නිකන් ටොඩි කියලා දෙන්නේ හරි වැඩි ගණන් ගන්න ඔය වගේ කතා කර ස්ටයිල් එක ගැන හරි යාළුවනේ ඉතින් දැන් ඔන්න ඒකත් ප්ලස් අයිකන් එක දාලා මෙන්න මෙතනට දාගත්තා හරි දැන් වැඩේ ඉවරද දැන් වැඩේ ඉවරද තාම වැඩේ ඉවර නෑ guys හරිද ඉතින් ඒකනේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ හරි ඊට පස්සේ දැන් අපි පොඩ්ඩක් ප්ලේ කරලා බලමු මොකද වෙන්නේ කියලා හරියලු ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක ප්ලේ වෙන්නේ ඉතින් මම තව පොඩි දෙයක් ඔයාලට කියලා දෙන්න ඔයාලට පේන්නේ මෙන්න මේ කෙරවලේ තියෙනවා ප්ලස් එකයි මයිනස් අයිකන් එකයි දෙකක් තියෙනවා හරිද ඉතින් මේක ඔයාලට ප්ලස් එක ක්ලික් කරොත් ඔන්න මේක zoom කරගන්න පුළුවන් හරිද ඒක මෙන්න මෙතන මේ තියෙන ඉරි කැලේනොත් එහෙම වෙනකන් හදාගන්න පුළුවන් පේනද පොඩි කරද්දි පොඩි වෙලා යනවා ලොකු කරද්දි ලොකු වෙලා යනවා හරි කොහොම හරි එහෙම හදාගන්න පුළුවන් හරි යාළුවනේ ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේක පොඩ්ඩක් දාගන්න පුළුවන් දැන් තවත් පොඩි දෙයක් කියලා දෙන්න යන්නේ හරි දැන් අපි මේක පොඩ්ඩක් ස්ලෝ මොෂන් කරන විදිහ ඉගෙන ගමු වීඩියෝ එකේ ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරලා ඉතින් යාළුවනේ ඒකට කරන්න තියෙන ඔයාලට පේනද දැන් මෙන්න මෙතන තියෙන ස්පීඩ් කියලා ඉතින් මෙන්න මේක මේ ස්පීඩ් කියන එක පොඩ්ඩක් ක්ලික් කරන්න ඔන්න දැන් ක්ලික් කරලා දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙන මේ පොඩි පොඩි කොටු බැරිය වගේ හරි ඔය 1+0 නෝ තියෙන මෙන්න මෙතන මේ කෙරවලේ ඕනම තියෙන ඉතින් අන්න යාළුවනේ ඔන්න ඕවා හරි ඔන්න ඔය ටිකෙන් තමයි යාළුවනේ මේක ස්පීඩ් එක ඊට මෙතන කරන්න තියෙන්නේ පොඩ්ඩක් මේක මෙන්න මෙතනට දාලා නිකන් බලමු ඉතින් පේන ඇති යාළුවනේ ඒක එනෝ ස්පීඩ් වැඩි පොඩ්ඩක් අඩු කරමු මේක පේන ඇති එකත් අවුල් අන්න guys ඒක නම් අවුලක් නැහැ හරි එහෙනම් දැන් අපි මෙන්න මෙතනින් වීඩියෝ එක කට් කරගමු වීඩියෝ එකේ අවසානයේ මෙන්න මේ සුදු පාට ඉරි කැල්ල මෙන්න මේ අවසානට ගෙනාවා එතනින් තිබ්බගෙන එහෙම තියෙන නේ ඔය හරියට මේ අන්තිමට ගෙනන ටච් කරලා හරි ටච් කරලා මෙන්න මේ නිල් පාට ඉරි වුණා එතකොට කපා ගන්න ඕන ඔඩියෝ එකද වීඩියෝ එකද කියන එක ඔයගොල්ලෝ තීරණය කරන්න යන්නේ එතකොට හරි දැන් මම මේ උදාහරණයක් විදිහට කියලා දෙන්නේ එතකොට දැන් මට ඕනේ මේ වෙලාවේ මේකේ ඔඩියෝ එක කට් කරගන්න දැන් වීඩියෝ කට් කරගන්න නම් මෙහෙම වීඩියෝ කුඩේ එවුවා ඔන්නම කරලා මෙන්න මෙතන වෙනදී මේ ඩිලීට් කියලා තියෙනවා ඔන්න උදුන්න ගමන් හරි කට් දැන් මේක අවසරට ගමු දැන් කියපු වීඩියෝ එක ආය අවසරාව ඒක වෙන්නේ යාළුවනේ දැන් මෙන්න මෙතන පේන ඒකට ඊතලයක් තියෙනවා හරි මේ ඊතලයක් තියෙනවා
ඔන්න ඊතලේ ඊට මේට කරලා දැන් මේකෙන් ආපස්සට ගන්න පුළුවන් මේකෙන් ඉස්සරහට ගන්න පුළුවන් මේකෙන් දැන් පස්සට ගන්න පුළුවන් නේ ඔන්න පේනද යාළුවනේ යට තිබ්බ ඔඩියෝ එකේ චුටි වෙනසක් වුණා දැන් මේක ඔන්න guys දැන් ඒක ගියා හරි දැන් නැහැ එතන ආයෙත් ඒක ඔය විදිහට වගේ බේසික් තමයි යාළුවනේ මේකේ තියෙන්නේ ඉතින් ගොඩක් අමාරු නෑ එඩිට් කරන එක ඉතින් සමහරවට වයින්නත් පුළුවන් මේ වීඩියෝ එක බලලා මොනවද මේ කියලා දෙන්නේ පොඩි ළමනුත් දන්නවා මේවා කියලා ඉතින් මම කියලා දෙන්නේ පින්තු ඉඳන්ම ගොඩ යන හදන කොල්ලෙක්ට කෙල්ලෙක්ට ඉතින් වීඩියෝ එක එඩිට් කරගන්න දන්නේ නැති කොනම කෙනෙක්ට ඉතින් ඒක මගේ විදිහ ඉතින් මම මේ කතා කරන්නේත් ඔයගොල්ලන්ට අර කැමති නෑනේ යාළුවනේ එකම විදිහකට එකම ටයිප් එකට යන්න ඉතින් මට ඕනේ වෙනස් විදියට ඉතින් guys hari දැන් මෙන්න මෙතනින් මෙන්න එහෙම කරලා මේක කට් කරගන්න. ඔයගොල්ලන්ට ඒක පේන්නේ නැත්නම් ඇති මම ආයෙ ඔන්න පස්සට ගන්න. ඔන්න දැන් පස්සට ගත්තා. හරිද? ඊට පස්සේ මෙන්න මේක උඩ දැන් එකපාරක් අපිට ටච් කරලා මේක දැන් highlight වෙලා තියෙන්නේ. පේන්නේ නැති ඔයගොල්ලන්ට. මෙන්න මෙතන. හරි මේ download කියන download නෙවෙයි sorry වරුදා delete කියන බටන් එකට අනිත් පැත්තේ. වම් පැත්තේ තියෙනවා මේ delete right කියලා. මේ පැත්තේ තියෙනවා delete left කියලා. හරිද? ඉතින් ඔන්න ඕක මේ ක්ලික් කරලා යාළුවනේ ඒ කියන්නේ මේ voice එකේ හරි වීඩියෝ එකේ හරි වම් පැත්තද දකුණු පැත්තද ඒ කියන්නේ ඊළඟ වම් පැත්තද දකුණු පැත්තද delete කරන්න කියලා අහලා තියෙනවා. එතකොට දැන් මට ඕනේ දකුණු පැත්ත delete කරන්න. ඒකින්ද මම right දෙනවා. හරි. ඔන්න දැන් ඒකත් හරි. ඊට පස්සේ guys දැන් පොඩි තව වැඩක් කරන්න ඕනේ. හරිද? ඉතින් guys ඔන්න තවත් පොඩි වැඩක් කරන්න ඕන. ඉතින් හරි යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ දැන් ඊගාවට කරගන්න ඕන. දැන් ඔයගොල්ලෝ මේක ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න ඉඳ දන්නවා, වීඩියෝ කැට් කරගන්න ඉඳ දන්නවා, වීඩියෝස් හොයාගන්නේ sorry වීඩියෝස් නෙමෙයි ඔඩියෝ හොයාගන්න කොහොමද කියලා දන්නවා. ඉතින් දැන් ඒක හරි. ඊට පස්සේ දැන් මේ වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් එක කන්ට්‍රෝල් කරමු. හරිද? කියන්නේ මේ බේසික් කියන තැනට ආවට පස්සේ මේ feel out කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. වීඩියෝ එක උඩ හරි, ඔඩියෝ එක උඩ හරි. මේ ඔඩියෝ එක උඩ ටච් කරාම නම් ගොඩක් දේවල් පෙන්නනවා. අපිට දැන් ඔඩියෝ එක වීඩියෝ එක. දැන් අපි ඔඩියෝ එක ටච් කරලා මෙන්න මේ feel කියන එක පොඩ්ඩක් අපි මේට කරගමු. ඔන්න ඔයගොල්ලන්ට පේන්නේ තියාරුනේ මෙන්න මේ කෙරවලේ පොඩි කර්ව් ගතියක් ආවා. ඊට පස්සේ මේකෙත් feel out කියන එකෙත් මේ විදිහටම පොඩ්ඩක් අඩුවෙන් හරි වැඩියෙන් හරි එක පොඩ්ඩක් ඔයගොල්ලෝගේ choice එක හරි ඔයගොල්ලෝ කැමති විදිහට ඒක ඔයගොල්ලෝ තියාගන්න. දැන් අපි මේක නිකන් පොඩ්ඩක් play කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඔයගොල්ලන්ට පේන තියාරුනේ මම පටන් ගන්නකොට මුලින්ම අර එකපාරට ඩෝම් ගාලා පටන් ගත්තේ නෑ. හරිද? අර මුලින් තිබ්බ වගේ එකපාරට එහෙම පටන් ගත්තේ නෑ. අර එක රිද්ම එකට නිකන් අර අඩු වෙලා වැඩි වෙනවා වගේ අන්න එහෙම තමයි යාළුවනේ. මේකේ උනේ ඒ feeling feel out වෙන කියන එක වෙන්න ඕනෝකයි. දැක්කද යාළුවනේ අර එකපාරට කට් වෙන තැනින් කට් වෙලා යනකොට අර ඒක සවුන්ඩ් එක අඩු වෙලා ඊට පස්සේ නැති වෙන්නේ. ඉතින් දැන් ඔන්න යාළුවනේ වීඩියෝ එකේ මේ තියෙන්නේ බේසික් ටික. හරි. දැන් අපි පොඩ්ඩක් මේක ඇතුළට යමු. හරිද? වීඩියෝ එකෙන් පොඩ්ඩක් අපි ඇතුළට යමු. ඒ කියන්නේ දැන් මේ තමයි ටිකක් හොඳම හරි. හරි. ඊට පස්සේ දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන මේ තියෙන ස්ටිකර්ස් කියලා. ඔන්න ස්ටිකර්ස්. හරිද friends? ඔය ස්ටිකර්ස් වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඕන දැන් මේකට ඇඩ් කරන්න බලන්න. subscribe now ඊට පස්සේ comment ඔය එක එක දේවල් තියෙනවා. පේන ඇතිනේ ඔයගොල්ලන්ට. ඔන්න ඔයගේ දේවල් තියෙනවා. ඔන්න ඕවත් ඇඩ් කරන්න පුළුවන් guys. හරිද? මේ අපිට ඕන නම් දැන් මේකට මේ නිකන් frame එකක් ඇඩ් කරන්න. අපි මේක මෙහෙම download කරමු. හරි. guys දැක්කද? ඒකේ තමුතුම කලාවක් තියෙනවා. පොඩ්ඩක් එක බලමු දාලා නිකන්. ඒක අමුතු ගතියක් තිබ්බ ඒක. හරි guys ඔන්න කරලා අපි දාලා බලමු. යාළුවනේ මම දාපු background එක මම අයින් කරගන්න අර filter එකක් වගේ මේ මොකද්ද? stick එකක් දැන් මේ වටේට ඒක මට හරියන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. අයින් කරගත්තා. හරි. ඉතින් ගැලපෙන්නේ නැත්නම් ඔන්න වගේ check කරලා බලලා අයින් කරගන්න පුළුවන් guys. හරිද? ඉතින් ඔන්න දැන් වැඩි 100ට මගේ භාෂාවෙන් කිව්වොත් නම් guys දැන් වැඩි 100ක් ඉවරයි. නමුත් මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් effect කියලා දෙන්නේ ඉතින් effect කියන්නේ ඇත්තටම කොත් සුදුම තැනක්. හරිද guys? සුදු මූණ කළු කරන්න වගේ දේවල් නම් මේකෙන් කරන්න බෑ. නමුත් මේකෙන් හරි ලස්සන ආරම්භයක් කරගන්න. දැන් මෙන්න මේ වගේ තැනකට. ඔන්න guys මම මෙන්න මේ effect එක ඔන්න download කරලා තියෙන්නේ. ඔන්න guys මම ඔන්නම දැම්මා. හරිද? ඒකෙත් මේ හරියට කරලා මම මේ වීඩියෝ එක පොඩ්ඩක් කට් කරගන්නවා. හරිද? මෙන්න මෙතනින්. වීඩියෝ එක නෙමෙයි මෙතනින් කට් නේ sorry. වැරදුනා. හරි මේක පොඩ්ඩක් අඩු කරගමු මෙතනින්. හරි අපි එතකොට යාළුවනේ effect එක තමයි අඩු කරගෙන තියෙන්නේ. effect එක අඩු කරගෙන දැන් පොඩ්ඩක් මේක play කරලා බලමු වීඩියෝ එක මොකද වෙනසක් වෙලා තියෙන්නේ කියලා.
guys ඔයගොල්ලෝ දැන් දැක්ක මොකද්ද වෙලා තියෙන්නේ කියලා වීඩියෝ එකට. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට දැන් ෆිල්ටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතනින් ඔයගොල්ලෝ දැන් තව තැනකට මාරු වෙනවා නේද? මේ වීඩියෝ එක ඉවර වෙච්ච ගමන් අනිත් වීඩියෝ එක මාරු වෙනවා. මේ මාරු වෙනකොට ෆිල්ටර්ස් දැන් කරන්න තියෙන්නේ ඔයාලට පේන ඇති මේ වීඩියෝ එකක් උඩ. ඒ කියන්නේ ඉෆෙක්ට් එකක් උඩ ඉද්දි ඒ ඉෆෙක්ට් එක ඔයගොල්ලන්ට වීඩියෝ එකක් වගේ පෙන්නනවා. හරිද? අන්න එතකොට ඔයගොල්ලන්ට මේක කරන්න පුළුවන් දැන් ඒක ඔයගොල්ලන්ට සෙට් නම්. හරිද? ඔයගොල්ලන්ගේ ඒ වීඩියෝ එකට ගැලපෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගෙන පේනද guys? ඔන්න ඉෆෙක්ට් එක මම හරි මැද්දෙන් තියාගත්තා. හරි. මේ ඉෆෙක්ට් එක මම මැද්දෙන් තියා. පේනද යාළුවනේ දැන් ලේස් දෙකක් වුණ එකපාරට. හරිද? එහෙම මේක වැඩි හිතන්න එපා. ඒක කොහොම තනි ලේයක තියා ගන්නත් පුළුවන්. හරිද? ලේස් දෙකක් තිබ්බොත් හොඳයි. නැත්නම් එහෙම එකපාරට ෆිල්ටර්ස් ටික මෙතන මේ පේන ඇති ඇස් ලකුණු ටිකක් තියෙනවා. ඇස් ලකුණු තියෙනවා, ලොක් තියෙනවා. ලොක් කරොත් guys මේක මේ ලොක් තමයි ඉතින්. කොහොමත් ඒක ඩිලීට් කරන්න බෑ පස්සේ. හරිද? මෙහෙම කරලා මේ පේන ඇති මේක ටච් කරලා මේ සිලෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි අනිත් ඒවා ටච් කරලා සිලෙක්ට් වෙනවා. එතකොට අපිට ඕන ඩිලීට් කරන්න ඕනේ. මේවට බෑ. හරි. ඒ ලොක් එකෙන් කරන්න යන්නේ ඒක. හරිද? ඉතින් දැන් ඔන්න මේක මෙහෙම ඔෆ් කරුවා ෆිල්ටර්ස් ඔක්කොම ඔෆ්. හරිද? ඉෆෙක්ට්ස් ඔක්කොම ඔෆ්. ඉතින් guys හරි. ඊට පස්සේ දැන් අපි මේකත් පොඩ්ඩක් මෙතන මේ හරියට ප්ලේ කරමු. ඉතින් ක්ලියර්ස් මම හිතනවා ඔයගොල්ලෝ මේක හරියටම දැක්කයි කියලා පොඩ්ඩක් මේ හරියට කරලා තියෙනවා බලමු. ඇත්තට මේක හරි අපූර්වටයි තිබ්බා. ලස්සන එකක්. හරි. අපි දැන් බලමු. අපි මේක දාමු guys අන්තිමට. හරි. අන්න guys ඒකත් හොඳයි. ඇඩ් කරා මම වැරදිලා දෙකක්ම ඇඩ් කරගෙන ඉන්නවා. හරි. අවුලක් නැහැ නේ මුස්සගත්තා. මෙන්න ඉතින් තිබ්බා. හරි guys. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මේවා හෙට මෙහෙට සක්මන් කරවන්න අවශ්‍ය නම් යාළුවනේ කරන්න තියෙන්නේ මේක උඩ ආවා mouse එකේ right click කරා. හරිද? sorry mouse එකේ left click කරා. left click කරාන් පස්සේ ඒක press කරගෙන හෙට මෙහෙට අරගෙන යන්න පුළුවන්. හරිද? මේව තිබ්බොත් වෙනම layer එකක් එනවා. ඉතින් එහෙම ඕනේ නැහැ නේ guys. ඉතින් ඔන්නම තියලා. හරි. ඔන්න දැන් මේකත් හරි යාළුවනේ. දැන් මේක මෙන්න මේ හරිය තියෙන play කරමු. අන්න දැක්ක නේද guys? අන්න ඉතින් ওই වගේ ලස්සන වැඩ ගොඩාක් කරන්න පුළුවන් අපිට මේ CapCut කියන video edit app එකේ පාවිච්චි කරලා. හරි. අපි මේක මෙතනින් මෙහෙම මොකක්ද අපි කරන්නේ දැන් මෙන්න මෙතනත් එකක් තියෙනවා ඒක මෙතනට දාමු මෙන්න මේ හරියට දාමු මෙන්න මේ item මෙන්න මේක item එකලු මට difference එක හොයන්න හරි guys සිල් එකේ ඉන්නවනේ කොහොම කරත් මෙන්න මේක මෙතනට දාමු හරි ඔන්න guys යාළුවනේ දැන් හරි බලමු මේ දෙක මාරුනේ නෑනේ මාරු වෙලා නෑ ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි මම වීඩියෝ එකක් එඩිට් කරගන්නේ ඉතින් මමත් වීඩියෝස් හදන්නේ ඔන්න ඔය විදිහට ඉතින් මම විශේෂයෙන් කියලා ලොකු දේවල් කරන්නේ නෑ ඉතින් මම කරන්නේත් ඔන්න ඔය විදිහට. ඉතින් තවත් දෙයක් කියලා දෙන්න. හරි. මෙතන පේන ඇති ෆිල්ටර්ස් කියලා තියෙනවා. මෙන්න මෙතන. හරිද මේ caption කියන එකට එහා පැත්තේ. හරිද? මේ adjustment කියන එකත් adjustment කියන එක වම් පැත්තේ caption කියන එක දකුණු පැත්තේ කියන්නේ මැද තියෙන ෆිල්ටර්ස්. හරිද? ඔන්න ෆිල්ටර්ස් කියන එක උඩ ක්ලික් කරලා. හරි. අන්න guys. ඔයගොල්ලෝ පේන්නේ දැන් මේ මෙන්න මෙතන මේ මූණක් තියෙනවා. ගෑනු කෙනෙක්ගේ මූණක් තියෙන ෆිල්ටර් එකක් තියෙනවා. මෙන්න මේකෙන් guys කළු මූණු ටිකක් සුදු කරගන්න පුළුවන්. හරි. ලොකුවට බෑ. ඊට පස්සේ නිකන් මොකක්ද අපි කියන්නේ කිරි පාටටම සුදු වෙලා යනවා. හරි ඒක එහෙම දෙයක් තියෙනවා මේකේ. හැබැයි යාළුවනේ මේකෙත් මේකේ ෆිල්ටර්ස් ගොඩක් ඇත්තටම ලස්සන ෆිල්ටර්ස් තියෙනවා. මම මේකේ සමහර වෙලාවට ෆිල්ටර්ස් යූස් කරනවා. හරිද? ඒ කියන්නේ අඳුරු ගතියක් කරගන්න බෑග්ග්‍රවුන්ඩ් එක අඳුරු කරන්න ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක එළිය කරන්න මේකේ මූණට නම් යාළුවනේ ෆිල්ටර්ස් නැහැ. හරි. ඉතින් එහෙම දෙයක් තියෙනවා. එහෙම තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. හරිද? ඒ කියන්නේ මගේ ඇහැට නොපෙනී ෆිල්ටර් එකක් තියෙනවද දන්නේ නැහැ. ඇතුලේ තව මම මේ ගොඩක් වෙලා නැහැ මේක ඇතුලට ගිහින්. මම වීඩියෝස් එඩිට් කරන ඒ ස්ටෙප් ටික තමයි මම ඔයගොල්ලන්ට මේ කියලා දෙන්නේ. සමහර විට උඩ මම කියනවා වැඩි කියලා කියන වැඩි නෙවෙයි යාළුවනේ හැමදේම කියලා දෙන එක ගොඩක් වටිනවා. එතකොට ඔයගොල්ලන්ට මේ වෙයි එන ප්‍රශ්න වලටත් සොලියුෂන් එකක් හොයාගන්න පුළුවන්. හරිද? ඉතින් මේ වීඩියෝ එකේ මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් guys හරි අමතක කරලා කමෙන්ට් එකක් දාන්න. හරිද? හරි guys. දැන් ඊගාව එක. හරි. දැන් ඔන්න සේරම හරි. හරිද? සේරම ටික දැන් හරි guys. ඊට පස්සේ දැන් තියෙන්නේ වැදගත්ම හරිය. ඒ කියන්නේ මෙන්න මේක එක්ස්පෝර්ට් කරගන්න එක. එක්ස්පෝර්ට් කරගන්න කියන්නේ ඉතින් ආ වීඩියෝ එක අපේ ඩවුන්ලෝඩ් ෆයිල් එකට හරි තමන් කැමති තැනකට ඩෙස්ක්ටොප් එකේ ලැප්ටොප් එකේ දාගන්න එක. ඔන්න එක්ස්පෝර්ට් කියන එකට ක්ලික් කරා. ඉතින් ඔයගොල්ලෝගේ ස්ටෝරේජ් හොඳට තියෙනවා නම් guys දෙන්න පික්සල් 1080 දෙන්න 2K 4K දෙන්න ඔයගොල්ලෝ නම් ගොඩක් හොඳයි. මේක යාළුවනේ වෙන්නේ මම මේක තවත් කියන්නම්කෝ. දැන් මේකේ පික්සල් ගන්න වැඩි වෙනව නේද? මේ P කියලා තියෙන්නේ. මේ පික්සල් කියන එක නම් මම හරියට දන්නේ නැහැ. නමුත් 480p 720p 1080p 2K 4K කියලා කොහොම තියන්නේ යාළුවනේ. ඉතින් අන්න ඒකේ හරිද? ඔය දැන් මේකේ 480 දැම්මොත් දැන් මේක එතකොට යාළුවනේ ගොඩක් අඩු MB ප්‍රමාණයක්. හරිද? ගොඩක් අඩු MB ප්‍රමාණයක්. හැබැයි මේක අපි 4K වගේ දැම්මොත් එහෙම පේන්නේ නැති. මේ යට සයිස් එක මේ මෙන්න මේ හරිය. ඉතින් සයිස් කියන දැන about දාලා MB 135ක් මේ තප්පර 59 වීඩියෝ එකට. මේ තප්පර 59 වීඩියෝ එකට MB 135ක්. ඉතින් එච්චර අවශ්‍ය නැහැ යාළුවනේ. අපි full HD කියලා සාමාන්‍යයෙන් කියන්නේ ඉතින් HD 1080. ඉතින් අන්න එතකොට මේ වගේ පොඩි ප්‍රමාණයක් ඉතින් ප්‍රමාණවත්. ඉතින් ඔයගොල්ලෝගේ කැමැත්ත ඉතින් මම ඔයගොල්ලන්ට වීඩියෝස් දෙන්නේ 1080 ෙන්. මොකද මට එච්චර ලොකු මේකක් නෑ යාළුවනේ තාම. හරි. ඉතින් ඒකින්ද මෙන්න මෙතන වෙනදී තප්පර 59ට about size එක දීලා තියෙන්නේ MB 50ට. guys ඉතින් දැන් okay. හරිද? ඔන්න okay. export දෙනවා. guys ඒක export වෙලා ඉවරයි. අපි යමු දැන් පොඩ්ඩක් files වලට.
ඉතින් හරි ගයිස් ඔයගොල්ලෝ දැන් වීඩියෝ එක බලලා ඉවරයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මතක ඇතුව ලයික් කරලා වීඩියෝ එකේ ප්‍රශ්න මොනවද තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාලා පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all press කරලා තියාගන්න. ඉතින් මම ඉස්සරහට ගෙන වීඩියෝස් ඔයගොල්ලෝගේ ගාවටම අප්ලෝඩ් කරපු ගමන්ම ගෙන්න ගන්න. එහෙනම් guys අදට මම ගිහින් එන්නම්. මේ චම්දු ටෙක් හැමෝටම සුබ දවසක්.